ඉතින් ආයුෂ බොහෝ වේවා ආදරණීය හදවත් හැමෝටම ජය වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. කියන්න දේවල් කතා කරන දේවල් ගොඩක් තියෙනවා. හැබැයි ඒ අතරින් පුංචි කාරණාවක් අරගෙන එන්නේ දවසකට අපේ සුන්දර හදවත් කී දෙනෙක් අපි අතරින් නැති වෙනවද? මේ කාරණාව ගැන මං කියන්නේ මේක ලංකාවට විතරක් ආවේනික වෙච්ච කාරණාවක් නෙමෙයි. මේක පිට රටවල් වලටත් අපේ දුප්පත් රටවල්නේ අපි පොඩි රටවල් වලට ගොඩක් වෙලාවට මේ දේ බලපානවා. පොඩි රටවල් වලට කියලා කියන්නේ විශේෂයෙන්ම රයිඩර් කෙනෙක් විදිහට නැත්නම් බයික් රයිඩර් ඩෙලිවරි බෝයි කෙනෙක් විදිහට මේ රටවල් වලට එන්නේ ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඒ වගේම ශ්‍රී ලංකාව වගේ ආසියාතික දුප්පත් අහිංසක අපි වගේ රටවල් වල මිනිස්සු. එතකොට මෙයාලා මේ රටට ඇවිල්ලා සීතල කාලෙට මාස 3ක් 4ක් 5ක් විතර යනකම් සීතල කාලෙට ඒ දුක විඳිනවා. ඊට අමතරව රස්නේ කාලේ මම මේ කතා කරන්නේ රස්නේ කාලේ තමයි වැඩිපුරම ප්‍රශ්නේ තියෙන්නේ. සීතල කාලෙට ප්‍රශ්න නැතුවම නෙමෙයි. රස්නේ කාලෙටත් ප්‍රශ්න නැතුවම නෙමෙයි. හැබැයි රස්නේ කාලෙට ටිකක් දරුණුයි කතන්දරේ. ඒකට හේතුව තමයි බයික් රයිඩර් කෙනෙක් විදිහට මේ රටට ආවට පස්සේ මේ රටේ තියෙනවනේ යම්කිසි ක්‍රියාපටිපාටියක් එයාලගේ කම්පැනි වලින් එක විදිහට එයාලට ෆැසිලිටිස් ඔක්කොම හදලා දෙනවා. එතකොට මේ කාරණාවල් වලදී වැදගත් වෙන්නේ රස්සාව. අපේ කොල්ලෝ වැඩි හරියක් දෙනා එන්නේ සල්ලි හොයාගෙන හීන බලාපොරොත්තු හීන ගොඩක් ඔළුවේ තියාගෙන එන්නේ. කොහොම හරි මැච් එකක් ගහනවා මචං අයියේ. කොහොම හරි කමන්නේ අයියේ මම මේ ජීවිතේ ගොඩ දා ගන්න ඕනේ. බයික් රයිඩර් කෙනෙක් විදිහට හරි කමක් නැහැ ජොබ් එකක් හොයලා දීපන්. මොනා හරි කරන්න කමක් නැහැ මේ රටකට එන්න අවස්ථාවක් අරන් දීපන් කියලා අපිට කියන්න නැතුවම නෙමෙයි. එතකොට මෙහෙම රටකට ඇවිල්ලා නිකන් බයික් රයිඩර් කෙනෙක් විදිහට මේ රටකට ආවට පස්සේ කියන්නේ ඔයාගේ තියෙන ජීවිතයේ සියලුම දේවල් ඒ රස්සාව මත පැටවුණාට පස්සේ ඔයාගේ තියෙන ටාගට් එක මම මේ මාසෙ මෙච්චරක් වන්න ඕනේ මම මේ මාසෙ මෙච්චරක් වන්න කියන ලොකු ටාගට් එකක් ඔළුවේ තියාගෙන ඉන්නවා. හැබැයි ඊට එහා දේවල් ටිකක් තියෙනවා. ඔයාලට රැයක් දවාලක් නොබලා මෙතන වැඩ කරනවා. බයික් වල යද්දි නිින්ද යනවා සමහරවන්ට නිින්ද යනවා. මම දන්නවා මේ රස්නේ කාලෙට සෙල්සියස් අංශක 50 45 50 51 ඒ වගේ උෂ්ණත්වයකට වැඩිපුර ඊටත් වැඩි යනවා 55ට 56ට යන කාලයක් තියෙනවා. එතකොට සෞදි අරාබිය මේ මැද පෙරදිග රටක වැඩ කරන බයික් රයිඩර් කෙනෙක් නම් ඔයා කොයි තරම් කට්ටක් කනවද කියන එක ගැන අපි දන්නවා. ඊට අමතරව ඔයාගේ ජීවිතේ කිසිම වෙලාවක කිසිම දෙයක් ලොකු බලාපොරොත්තු තිබුණාට වැඩක් නැහැ. ජීවිතේ කොයි වෙලේද කියන එක දන්නේ නැහැ. මීට වඩා හොඳයි මරුවා සමග වාසි වගේ තමයි නිකන්. සයිනයිට් කරලා නැත්නම් බෝම්බයක් බැඳගෙන ටයිමින් බෝම්බයක් බැඳගෙන අතේ තියන් ඉන්නවා වගේ මරණේ අතට අරගෙන මේ ජීවිතය ගත කරන්නේ. දවසකට දකින්නවා බයික් ඇක්සිඩන්ට් 2ක් 3ක් විතර. සාමාන්‍යයෙන් මම යන ඒරියා එකේ. ඊට එහා වැඩි වෙනවද අඩු වෙනවද කියන එක මම දන්නේ නැහැ. සමහර වෙලාවල් වල බලන්නවත් බැරි දේවල් තියෙනවා. ඒ තරම් පව් අහිංසක මිනිස්සු. දුප්පත්කම අපි කොයිතරම් පල්ලෙහාට දාලා තියනවද කියලා කිව්වොත් ඒ බයික් වලින් හැප්පිලා මැරිලා තියෙන يعني අපි වගේ දුප්පත් රටක කොල්ලෙක් තමයි මැරිලා තියෙන්නේ. මේකට ගෙන්නන්න ඒජන්සි වලින් ලොකුවට කැපකිරීමක් කරනවා. බයික් රයිඩර් ඩෙලිවරි බෝයි මෙච්චරයි කියලා මහ ලොකු රෙද්දේ පඩියක් කියලා මේ රටවල් වලට දක්වනවා අපේ උන් ටික කොහොම හරි. අපේ තරුණ පරම්පරාව ලංකාවේ ඉන්න තරුණයන්ට මොනවා හරි රස්සාවක් ඕන වෙච්ච ටක් ගාලා එන්නේ මේ රටකට කොහොම හරි කමන්නේ මොකක් හරි කමන්නේ මේ රටකට එන්න ඕනේ. රියල් 600ක් 1500ක් වෙන්න පුළුවන්. මන් දන්නේ පඩි නඩි ගැන ඒව ලොකු විස්තර දන්නේ නැහැ. නමුත් පඩිය කොහොම හරි කමන්නේ බයික් රයිඩර් කෙනෙක් හරි කමන්නේ විදිහට එනවා. ඒ එනකොට මරණය අතේ තියන්නේ. අපිත් එහෙම තමයි. අපිටත් කොයි වෙලේද දන්නේ අපි ඩ්‍රයිවර්ලා අපිත් පාරක යනකොට කොයි වෙලේ මොන දේවල් වෙයිද කියන එක කාටවත් කියන්න බෑ. නමුත් ආරක්ෂාවක් නැති වාහනයක් බයික් එකක් කියලා කියන්නේ. මේ වගේ අනිත් එක හයිවේ තියෙන්නේ. හයිවේ එකේ යන්න වෙනවා. නෝමල් හයිවේ තියෙන්නේ. නෝමල් හයිවේ කියන්නේ නෝමල් පාරවල් නෙමෙයි. මේ හයිවේනේ වැඩිපුරම තියෙන්නේ. ඒතකොට හයිවේ එකේ යනකොට වෙන ඇක්සිඩන්ට් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මෙහෙම මිනිසුත් ඔහේ යනවා සමහරවල්ලාට කිසිම ආතප්පාදක් නැහැ. සමහරු හරක් වගේ එළවන උන් ඉන්නවා. අරාබි කියලා නෑ ආයි. හරිද? නීති මේ කොච්චර තිබුණත් වැඩක් නැහැ. මුන් ෆෝන් වල යනවා. ෆෝන් එකේ ඔය ඔබ යනවා. සමහරවල්ලාට ගිහිල්ලා යට කරලා දානවා. දන්නවනේ ඉතින් අමුතුවෙන් කියන්න දෙන්නේ මේ තනි කෙලින් තියෙන මේ හොඳට තියෙන පාරේ ගිහිල්ලා මේ තනි ලයිට් කණුවේ ගිහිල්ලා ඩෝන් ගාලා වද්දනේ උන් ඉන්නේ.
මෙලෝ සියන්නේ නැතුව එළවනේ වුන් ඉන්නවා. මම කියන්නේ ලංකාවෙන් මහා ලොකුවට කයිවාරු ගහලා පම්පෝරි ගහලා පිට රටවල් වලට පටවනවා නේද මේ මැද පෙරදිගට විශේෂයෙන් ඩිලිවරි බෝයි කියලා. මට බණී සමහරට මේ ඒජන්සි වලින් බණී උඹලා කට වහගෙන ඉඳපන් කියලා. නම කමක් නැහැ. මම කියන්නේ මේ වීඩියෝ එක දකින අය මේ වීඩියෝ එක ෂෙයා කරන්න පුළුවන් නම් හොඳයි. එන්න එපා ඒ වගේ ජොබ් එකකට. ඊට වඩා ලංකාවේ ඉඳගෙන ලුණුයි බතුයි කාලේ හිටපල්ලා. ඒක සපක්. මොකද මේ රටවල් වල රස්නේ කාලෙට බයික් එකක් එලවනවා තබා හිතන්නවත් බෑ අවුවේ. පොළව රත් වෙනවා පොළවේ රස්නේ ඊට වැඩිය රස්නෙන් ගහනවා උඩින් රත් වෙනවා එහෙන් සෙල්සියස් අංශක 50ක 55ක වගේ උෂ්ණත්වයක බයික් එකක් පදිනවා කියලා කියන්නේ S2 නිකන් ඔහේ නිකන් අපිට කාර් එකක යනකොට AC එක දාන් ගියත් AC වල පව එකක් දැනෙන්නේ නැහැ. AC වල සීතලක් දැනෙන්නේ නැහැ. AC වල බලයක් දැනෙන්නේ නැහැ අපිට. AC නැහැ වගේ නිකන් වාහන වල යනකොට මේ ගිනි කාස්ට් එකේ පෝරණුවට රැංගා වගේ වාහනය ඇතුළේ යන්නේ. ඒ කොහොම ගියත් අර රස්නේ නිසා S2 නිකන් ලාවට පිය වෙනවා. නින්ද යනවා. වාහනේ යනකොට නින්ද යනවා. ඒ නිසා හරිම කල්පනාවෙන් මේ වගේ ජොබ් එකකට එනවනම් වා එන්න. මම කියන්නේ එන්න එපාම කියලා. මොකද අපේ තරුණ පරම්පරාව මේ සිංහල ජාතිය කියලා ඉන්නේ ලංකාවේ ශ්‍රී ලාංකිකයෝ කියන ජාතිය අපි විතරයි ඉන්නේ. හරිද? අපිට වෙන රටක් නැහැ. අපිට ජාතිය නැති වෙයි. අපේ අනාගතය අඳුරු වෙයි ගොඩක්. මේ හීන බලාපොරොත්තු වලට යන්න ඕනි කියලා ඒ වගේ ජොබ් එකකට ඇවිල්ලා වෙන පැත්තකට ටක් ගාලා යන්න පුළුවන් නම් කමක් නැහැ. කොහොම හරි රටකට ඇවිල්ලා ඒ වගේ ගමනක් යන්න පුළුවන් නම් කමක් නැහැ. මම කියන්නේ ඒ ජොබ් එක ජීවිතේම කරගෙන හිටියොත් මං හිතන්නේ ඒක හිටියොත් නෙමෙයි ඉන්න කට්ටියට නෙමෙයි මම කියන්නේ පුළුවන් නම් ඉන්නේ උමුත් ගැලවිලා යමල්ලා. ඒක වෙනම කතාවක්. නමුත් මේ වගේ ජොබ් එකකට නම් එන්න එපා. ඇත්තටම රත්තරන් මල්ලිලාට කියන්නේ අපේ කොල්ලොන්ට හරිම ආදරෙන් කියන්නේ දවසකට එකෙක් දෙන්නෙක් අතපය කඩාගෙන ඇටකටු ටික කුඩු කරගෙන ඉන්නවා දකින්න පාරේ. හරි වේදනාවක් මේ අදත් දැක්කා. ඒ නිසාමයි මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. මම මේවා සමහරවිට මම කාටවත් කියන්නෙත් නැහැ. ගෙදරට කියන්නෙත් නැහැ. මොකද අවශ්‍යතාවයක් නැහැ මේ වගේ දේවල් කියන්න. මොකද මැරෙන මිනිස්සු කොහොමද මැරෙනවා තමයි කියලා අපි හිතාගෙන ඉන්නවා. නමුත් දැන අපි මරණයට ලං වෙනවද? මේ ජීවිතයත් මරණයත් අතර සටනක් වගේ දෙයක් තමයි. මේ හැම දෙයකම එහෙම තමයි. නමුත් බයික් රයිඩර් කියන ජොබ් එක බලා පව් බං. බලා මාර කට්ටක් කන්න ඕනේ මෙහෙ ඇවිල්ලා. ටාගට් එක ගහගන්න පට්ට ගේමක් දෙන්න ඕනේ. අපි ওই හිතන තරම් සුන්දර නැහැ. අට්ටිය කියයි මම මාසෙට මෙච්චරක් එව්වා රියාල් 3000යි 4000යි 2000යි 5000යි කියලා මන් දන්නේ එච්චර හොයන්න පුළුවන්ද කියලා. නමුත් පව්. රැයක් දබාලක් හරියට නිින්දක් නැහැ. හරියට උඹලට ආස කෑමක් කන්න නැහැ. ගෙදර හැදෙන වත් වේලක් කන්න නැහැ. ඉතින් ඒ නිසා මේ බයික් රයිඩර් කියන ජොබ් එකට එන්න ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් විශේෂයෙන් කියන්නේ යාලට. ඉතින් බොහොම ස්තුතියි. අද දවසේ වීඩියෝ එක මේ වගේ කතාවක් අරගෙන එන්න හේතුව අද ඇත්තටම දුක හිතුන කතාවක්. බංග්ලාදේශ් කොල්ලෙක්. උගේ අම්මගේ ෆොටෝ එක පර්ස් එක ඇතුලේ තියෙනවා. බයික් එකෙන් වැටිලා ඉතින් අතපය කඩාගෙන තුවාල වෙලා පවුනේ. මොන දුකක්ද කියන්නේ කවුද ඉන්නේ ළඟට? ඒ බංගලි කොල්ලොම ටිකක් ඇවිල්ලා උදව්වට එන්නේ. අපිට උදව්වකටවත් යන්න විදිහක් නැහැ. පාරේ දැක්කත් මැරිලා හිටියත් බලන්නවත් විදිහක් නැහැ පුතේ. අපේ කොල්ලෝ දිහා බලන්න විදිහක් නැහැ අපිට. යන්න වෙනවා. මොකද අපි ඉන්නේ වගකීමක් එක්ක රස්සාවක් එක්ක අපිත් ඉන්නේ. එහෙනම් ගිහිල්ලා එන්නම් හැමෝටම ජය වේවා. මේවා මාත් එක්ක තරහ වෙන්න එපා. කවුරුත් අපේ ලංකාවේ කොල්ලොන්ට මේ වගේ ජොබ් වලට නම් ගෙන්නන්නත් එපා. හොඳ ජොබ් එකක් තියෙනවා නම් සේෆ්ටි අඩුම තරමේ කාර් එකක් ඇතුලේ මොකක් හරි දෙයක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ටිකක් හරි ආරක්ෂාවක් හරි තියෙනවා චුට්ටක් හරි. අර වගේ දේවල් වලදී එක වාහනයකට හැප්පෙන්නේ යට වෙන්නේ වාහන 3-4කට. ඔන්න ඔකයි කතාව. ඒ නිසා ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.